ඔව් මම දැන් ඔයාලට මේ Zoom එකට ලොග් වුණාට පස්සේ earbud එක හරියට කනෙක්ට් කරගන්න විදිය තමයි ඔයාලට මම දැන් කියලා දෙන්න හදන්නේ. ඔව් අපි දැන් මේ Zoom lecture එකට ලොග් වෙලා බලමු. තාම මේක පටන් ගන්න නැහැ මේ කලින් ලොග් වෙන්නේ. හරි මේ පොඩ්ඩක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පොඩ්ඩක් ස්ලෝ ඒකයි මේ වෙලා යන්නේ. ඔයාලට දැන් මේ මෙතන පේනවා නේද මෙන්න මේ ඒරියා එකේ මේ දැන් මම ලොග් වෙලා ඉන්නේ Zoom interface එකට දැන් ලොග් වෙලා තියෙන්නේ මේ මෙන්න මෙතන ඒරියා එක මෙතන පෙන්වනවා නේද Bluetooth machine මේ Bluetooth speaker earpiece කියලා මේ Bluetooth කියන හරිය වැටලා තියෙන්නේ ගොඩක් කට්ටියගේ මේක මෙතන වැටෙන්නේ නැහැ ඒ කියන්නේ Bluetooth එකට කනෙක්ට් වුණා කියලා මේ උඩින් එහෙම කනෙක්ට් වුණා කියලා එහෙම වැටෙන්නේ නැතුව යනවා. ඒක හදාගන්න විදිහ තමයි මම ඔයාලට දැන් කියන්න හදන්නේ. හරි අපි දැන් එහෙනම් බලමු කොහොමද ඒක කරන්න කියලා. දැන් මුලින්ම මේ settings වලට යන්න ඕනේ. settings වලට ගිහිල්ලා මෙතන app ගැන තියෙන කොටසට අපි යන්න ඕනේ. මේ ඒ කියන්නේ අපිට zoom කොතනද තියෙන්නේ කියලා තමයි බලා ගන්න ඕනේ. zoom එක Zoom app එකට තමයි අපි යන්න ඕනේ settings වල ඇතුළේදී දැන් ආවා apps වලට ආවා අපි දැන් යන්න ඕනේ මේකේ Zoom app එක අපි install කරලා app එකේ තියෙන තැනට යන්න ඕනේ මේ තියෙන Zoom එක එතෙන් ගියාට පස්සේ අපිට ඒක ඉන්ස්ටෝල් කරපු ඒකේ අනිත් කොටස් ටික වෙන්නම ඇතුලේ තියෙන ඒවා ටික notification permission stream time ඒ විස්තර ටික තියෙනවා මේක permission කියන තැනට යන්න permission කියන තැනට ගියාට පස්සේ මෙතන not allowed කියලා තියෙන allowed කරලා තියෙන microphone විතරයි not allowed කියන තැන තියෙනවා nearby device කියලා ඒ nearby device කියන touch කරලා එතන තියෙනවා allow කියලා ඒ allow එක දෙන්න දැන් මේක වැඩ කරනවා දැන් mic එක අපි earbud එක දුන්නාට පස්සේ මේක මේ වැඩ කරනවා නැත්නම් අපිට ඇහෙන්නේ නැහැ thank you